අද වීඩියෝ එකෙන් කියන්නේ කිවි. එහෙමත් නැත්නම් ජ්‍යොතිෂය කියන විදිහට සිකුරු ග්‍රහයාගේ අපලවලට මොනවද කරන්න පුළුවන් ප්‍රතිකාර කියලා. මේ ප්‍රතිකාර වලට වඩා වෙනස් ප්‍රතිකාර තවත් කෙනෙක් කියන්න පුළුවන්. ඒවා හරි වෙන්නත් පුළුවන්. ඒ වුණත් මේ ඉදිරිපත් කරන්නේ ජ්‍යොතිෂ විද්‍යාව තුළ සැලකිය යුතු කාලයක් පරිශන කරලා සාර්ථකයි කියලා ස්ථිර කරගත්ත ප්‍රතිකාර සමූහයක්. ඒ නිසා විශ්වාසයෙන් Tamanට අපල දුරු කරගන්න මේ ප්‍රතිකාර භාවිතා කරන්න පුළුවන්. සිකුරු ග්‍රහයාගේ අපලවලට අපි පළඳින්නේ දියමන්ති හෝ වයිට් සෆායා කියන ගල් වර්ගය. මේ ගල් වලින් දියමන්ති කියන ගල් වර්ගය මිලෙන් ඉතාම අධික වෙනවා. ඒ වගේම තමයි ස්වභාවික දියමන්ති සහ කෘත්‍රිම දියමන්ති පවතින නිසා නියම දියමන්තියක් හොයාගන්න එකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වුණත් වයිට් සෆායා කියන ගල් වර්ගයේ ඒ තරම් මිල අධික වෙන්නේ නැහැ. මේ ගල් වර්ගයේ පළඳින්නේ වෙදගිල්ලට. ජ්‍යොතිෂ වේදයාගේ තීරණය මත ග්‍රහ සමතුලිත කිරීම අනුව ඇඟිල්ල වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණත් සාමාන්‍යයෙන් පළඳින්නේ වෙදගිල්ලට කියලා මතක තියාගන්න ඕන. සිකුරු ග්‍රහයාගේ අපලවලට සංජීවන හෝ නවනාත කියන යන්ත්‍රයක් නමට ජීවම් කරලා පළඳින්න පුළුවන්. ඒ වගේම තමයි මේ යන්ත්‍ර දෙකම සාමාන්‍ය යන්ත්‍ර සැකසීමේ පිළිවෙල අනුව සකසලා පැළඳ ගන්න පුළුවන්. සංජීවන යන්ත්‍රය සාමාන්‍යයෙන් මේ වෙනුවෙන් වැඩි ප්‍රතිඵලයක් දෙනවා. නවනාත යන්ත්‍රය පිළිවෙත් අධික යන්ත්‍රයක් නිසා හරියට ජීවම් කරලා ගත්තොත් ඒකෙනුත් හරි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සිකුරු අපල තියෙන අය ලක්ෂ්මී දේවිය වන්දනා කරන්න ඕන. ලක්ෂ්මී දේවිය වන්දනා කරන්න හොඳම මන්ත්‍රය වෙන්නේ ලක්ෂ්මී ගායත්‍රී මන්ත්‍රය. ඕම් මහා ලක්ෂ්මීච විද්මහේ විෂ්ණු පත්නීච ධීමහි තන්නෝ ලක්ෂ්මී ප්‍රචෝදයාත. මේක තමයි ලක්ෂ්මී ගායත්‍රී මන්ත්‍රය වෙන්නේ. මේ ගායත්‍රී මන්ත්‍රය හරියට වැඳුම් පිදුම් සහිතව දිනපතා ජප කරන කෙනාට ලක්ෂ්මී දේවිගේ බැල්ම ලැබෙනවා. ඒ වගේම පිහිට සහ ආරක්ෂාවත් ලැබෙනවා. මේ නිසා සිකුරු ග්‍රහයාගෙන් ඇතිවෙන අපල ඔස්සේන බාධක සහ පීඩාවන්ගෙන් පරිස්සම් වෙන්න පුළුවන්. සිකුරු අපලවලට කරන්න ඕන බාරවීම වෙන්නේ ලක්ෂ්මී දේවියට බාරවීම. ලක්ෂ්මී දේවියට බාර වෙන්න කොහෙටද යන්න ඕන කියලා සමහරව අහනවා. ලක්ෂ්මී දේවියට බාරහාර වෙන්න නම් යන්න හොඳම වෙන්නේ කතරගම සෙල්ල කතරගම ලක්ෂ්මී දේවාලයට. එහෙමත් නැත්නම් වෙනත් ලක්ෂ්මී කෝවිලක් වුණත් ගැටලුවක් නැහැ. සිකුරු අපලවලට ලක්ෂ්මී දේවිය වෙනුවෙන් පූජාවක් පවත්වන්න පුළුවන් නම් වඩාත් සුබදායක වෙනවා. මේ පූජාවට ගිතෙල්, එළ කිරි මිශ්‍ර කිරිබත්, රතු නෙළුම්, සුදු නෙළුම්, කපුරු, කරාබු නැටි, පොල්, පිත්තල කාසි සහ Tamanට කැමති වෙනත් ඕනෑම දෙයක් එකතු කරගන්න පුළුවන්. මේ පූජාව හින්දු කෝවිලක ලක්ෂ්මී දේවිය වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි කියලා මම හිතනවා. මොකද මේක ඒ සිරිත් විරිත් අනුව කෙරෙන එක තමයි වඩාත් Tamanට වැඩි ප්‍රතිඵලයක් අරගෙන එන්නේ. ලක්ෂ්මී දේවියට සෙත් කවියක් ලියවලා පුරපක්ෂයේ දවස් 7ක් දවසට 7 වතාව ගානේ කියවන්න පුළුවන් නම් සිකුරු ග්‍රහයාගේ අපල දුරු කරන්න ඉතාමත් හොඳ ගුණයක් ලබන්න පුළුවන්. මේ වැඩේදී Tamanට සහ සෙත් කවිය ලියන කියවන දෙන්නාටම පේ වෙලා හරියට කරන්න බැරි නම් මේක කරන්න එපා. මොකද සෙත් කවි ලිවීම සහ සෙත් කවි කීම කියන වැඩ දෙකම වස්වදින දෝෂ ඇති වෙන්න පුළුවන් වැඩක් නිසා හරියට පරිස්සම් වෙලා සිරිතට කරන්න පුළුවන් නම් විතරක් සෙත් කවි කීම කරන්න. සිකුරු අපල තත්ත්වය ටිකක් ලොකුවට තියෙනවා නම් ඒ කියන්නේ ජීවිත අවදානම් වගේ දේවල් අරගෙන ඉන තත්ත්වයට තියෙනවා කියලා කියවෙනවා නම් Tamanට හැකිනම් පමණක් ගැහැණු දරුවන් 9කට හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකට ඇඳුම් සහ එයාලට අවශ්‍ය දේවල් මොනවා හරි බලලා අරන් දෙන්න පරිත්‍යාගයක් විදියට. සාමාන්‍යයෙන් ඇඳුම් තමයි හොඳ වෙන්නේ. තව විවාහ මංගල්‍යයක් වෙනුවෙන් උදව් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. අද කාලේ වැඩි නැති වුණත් දෑවැත්තක් විදියට ගෑනු ළමයෙක්ට අරගෙන යන්න පුළුවන් දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒක දෙවියන් සතුටට පත්වෙන කරුණක් වෙනවා. සිකුරු අපලවලට හොඳයි රිදී ආභරණයක් පළඳින එක. ආභරණයක් කිව්වම මුදු මාල වලලු ඕන දෙයක් හොඳයි. අවශ්‍ය වෙන්නේ ලෝහය ඇඟේ ගෑවෙන පවතින එක. ඒ නිසා රිදී ලෝහය කොයි විදියකට හරි ඇඟේ ගෑවෙන විදියට පවත්වා ගන්න එක තමයි හොඳ වෙන්නේ. සිකුරු අපල දුරු වෙන්න කරන්න පුළුවන් ඉතාමත්ම සාර්ථක පිළියමක් තමයි කරඳ පැලයක් සිටුවා සාත්තු කිරීම. කරඳ පැල හිටවනකොට පෝච්චිවල හිටව ගන්න. Tamanට ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙන විශාල වත්තක් තියෙනවා නම් පැලේ වත්තේ හිටෙව්වට කමක් නැහැ. නැත්නම් පෝච්චියක හිටව ගන්න. එහෙම නොවුනොත් මේවා විශාල රූසගස් වුණාට පස්සේ ප්‍රායෝගික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නිවසට සහ අහල පහල නිවෙස් වලට කරදර ඇති වෙලා. කරඳ පැලේ හිටවනවා වගේම තමයි කරඳ පැලේ පත්‍ර ස්පර්ශ කරන්නත් ඕන.
මෙහෙම කරඳපත්‍ර ස්පර්ශ කරනකොට කරඳපත්‍රවල සහ තමන්ගේ ශරීරයේ තියෙන ශක්තිය හුවමාරු වීමක් වෙලා සිකුරු ග්‍රහයාගෙන් තමන්ට ලැබෙන අහිතකර ශක්තිය ඉවත් වීමක් වෙනවා. ඒක සෞඛ්‍ය පැත්තෙන් උනත් තමන් ආරක්ෂා කරන්න හේතුවක් වෙනවා. සිකුරු අපල වලට හොඳම මල් වර්ගය වෙන්නේ සුවඳ අධික සමන් පිච්ච, කඩුපුල් වගේ මල් වර්ග. දෙවියන්ට, බුදුන්ට මේ වගේ සුවඳවත් මල් වර්ග පූජා කරන්න පුළුවන් නම් ඒ ආමිස පූජාව තමන්ට අපල දුරු කරගන්න උදව් වෙනවා. සමන් පිච්ච මල් පූජා කිරීම තමයි සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ. ලක්ෂ්මී දේවියට සුදු හෝ රතු නෙළුම් මල් පූජා කිරීමත් හොඳ මල් පූජාවක් වෙනවා සිකුරු අපල වලට. සිකුරු අපල දුරු කරන්න බෙහෙත් වතුර තම්බල ස්නානය කරන්න පුළුවන්. මේ වෙනුවෙන් බෙහෙත් වර්ග දෙකක් නම් කරලා තියෙනවා. මේ බෙහෙත් වර්ග වෙන්නේ කුංකුම සහ එනසාල් කියන දේවල්. මාසයකට වතාවක්වත් මේ දේවල් තම්බල ස්නානය කරන්න පුළුවන් නම් හොඳ ගුණයක් ලබා ගන්න පුළුවන්. කුංකුම ගන්න අපහසුයි නම් එනසාල් උනත් ගැටලුවක් නැහැ. සිකුරු අපල තියෙන කෙනා තමන් නිදාගන්න කොට්ටේ පුළුන් ඇතුළට එනසාල් කුංකුම කියන දේවල් ස්වල්ප ප්‍රමාණය බැගින් එකතු කරගන්න ඕන. පුළුන් ඇතුළට දාන්න අකමැති නම් වෙනමම පොඩි රෙදි උරයක බෙහෙත් වර්ග දාලා ඒක තමන් නිදාගන්න කොට්ටේ යටින් තියාගන්න. ඔළුවේ රස්නයට රත් වෙන මේ බෙහෙත් වර්ග වලින් තමන්ට ඖෂධීය ගුණයක් ලබා දෙනවා සිකුරු ග්‍රහය ඇති කරන සෞඛ්‍ය දෝෂ නිවාරණය කරගන්න. සිකුරු අපල දුරු කරගන්න අපිට දානමය පින්කම් දායක කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් දන් දෙන්න කියලා නියම කරලා තියෙන විශේෂිත දේවල් කීපයක් තියෙනවා. තමන්ට පුළුවන් විදියට පුළුවන් ප්‍රමාණ වලින් ඒවා දන් දීම තුලින් සිකුරු අපල දුරු කරගන්න පුළුවන් වෙනවා. වයිවර්ණ රෙදි, සුදු පැහැති රෙදි, හෝ තිරයක්, සුදු හාල් සහිත ආහාර, ගිතෙල්, මැණික්. මේවා තමයි එහෙම දන් දෙන්න පුළුවන් දේවල් විදියට නම් කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රතිකාර මතක තියාගෙන තමන්ට පුළුවන් විදියෙන් මේ දේවල් කරගෙන තමන්ගේ සිකුරු ග්‍රහයාගේ අපලතත්ව දුරු කරගන්න කියලා මතක් කරමින් අද වීඩියෝ එකෙන් මම සමුගන්නවා. අවසානයේදී ප්‍රාර්ථනා කරනවා ඔබ සැම දියුණුවෙන් දියුණුවටපත් වේවා. ඔබ සැමට දළදා සමිඳුගේ පිහිට ලැබේවා. ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා. ශතවර්ෂාදී කාලයකට දෙවියන් වහන්සේලාගෙන් දේව ආරක්ෂාව ලැබේවා කියලා.